හෙලෝ යාළුවනේ. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ෆීල් ඔෆ් මාක්ස් එකක්. නැචරල් ෆීල් ඔෆ් මාක්ස් එකක් හදන විදිය. ඉතින් අපිට ඒ සඳහා අවශ්‍ය වෙනවා බිත්තර සුදු මදය, කඩල පිටි, කොෆි කුඩු සහ මී පැණි. ඉතින් මේ ගෙදර හදාගන්නපු කහ කුඩු ටිකකුත් අවශ්‍යයි. තව පින්සලකුත් ඕන වෙනවා. ටිෂූස් ඒ වගේම පිරිසිදු භාජනයක්. මුලින්ම පිරිසිදු භාජනයට අපි කරන්නේ බිත්තර සුදු මදය එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒකට කහ කුඩු කොෆි තව කඩල පිටි එකතු කර ගන්නවා. දැන් මේක හොඳට මික්ස් කර ගන්න ඕන, නැත්නම් අර මේ පොඩි කෙටි ගැහෙනවා. මොකද කඩල පිටි තියෙන නිසා. තව මම මේකට මී පැණි චුට්ටකුත් එකතු කර ගන්නවා. හොඳට මික්ස් කර ගන්න ඕන අර කැටි ගතිය නැති වෙනකම්ම. අන්තිමටම මෙන්න මේ වගේ තික් ලේයර් එකක් එනවා. මේකට මෙන්න මේ ගානට එන්න ඕන. මේකට බිත්තර එකතු කරා කියලා පොඩ්ඩක්වත් ගණනක් නැහැ. මෙන්න මේ වගේ ටිෂූ ටිකක් මම වෙන් කරගත්තා. මේ ඔයාලට කැමති විදියට ඒක වෙන් කර ගන්න පුළුවන්. මම දැන් පළවෙනි ස්ටෙප් එක කරන්නයි හදන්නේ. මුලින්ම මේ මම අර කිව්ව පින්සලක් අවශ්‍යයි කියලා. මුලින්ම මම නළලෙන් තමයි පටන් ගන්නෙ. ඔයාලා නළලේ ගානකොට මේ අයිබ්‍රෝ වල නම් මේ ගෑවෙන්න තියන්න එපා. මොකද අයිබ්‍රෝ වල තියෙන බේබි හෙයා අපේ මාක්ස් එකේ ගෑවුනොත් අර අපි අයින් කරනකොට ඒව ගැලවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අයිබ්‍රෝ වල ගෑවෙන්නේ නැති වෙන්න මේ මාක්ස් එක ඇප්ලයි කරන්න. දැන් ඔන්න ඔය විදියට හොඳට ඔයාලගේ මූණේ ඇප්ලයි කරන්න ඕන. මේක ඉතාම හොඳ මාක්ස් එකක්. අපිට ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් හදාගන්න පුළුවන් ස්වභාවික මාක්ස් එකක්. ඊට පස්සේ මම අර කොටස් වෙන් කරගන්නපු ටිෂූ මෙන්න මේ විදියට අර පැක් එක උඩින් අලව ගන්න තමයි දැන් හදන්නේ. මෙන්න මේ වගේ පැක් එක උඩින් අලව ගන්න ඕන. අර අනවශ්‍ය ටික අපිට ඉවත් කරගන්න පුළුවන්. අවශ්‍ය නැති ටික අර මාක්ස් එකක් වගේ අපිට හදාගන්න පුළුවන්. මෙන්න මේ විදියට කඹු දෙපැත්තේ නාසයේ උඩ හොඳට ආවරණය වෙන මේ විදියට මේ ටිෂූ වලින් ආවරණය කරගන්න ඕන. මේක ලේයර්ස් 3ක්වත් අඩුම මේව කරගන්න ඕන. ඇත්තටම මේ ෆේක්ස් මාස්ක් එකෙන් ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා. විශේෂයෙන්ම නාසයේ උඩ කම්බුව දෙපැත්තේ අපේ තියෙනවනේ අර පොඩි පොඩි black head white heads එහෙම. එතකොට අපේ lip එක උඩ අර baby hair තියෙනවා. ඉතින් ඇත්තටම මේ අපිට මේ මාක්ස් එකෙන් ඉවත් කරගන්න පුළුවන්. ස්වභාවික විදිහටම ඉවත් කරගන්න පුළුවන්. අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පුළුවන් ස්වභාවික වැක්ස් එකක්. සමතරුණ කරලා පැහැපත් කරනවා වගේම මේ හැම ප්‍රශ්නයකටම විසඳුම එකම සත්කාරකින් ගන්න පුළුවන්. කුරුල්ලා තියෙන කෙනෙකුටත් මේක ගොඩාක්ම සුදුසුයි. එතකොට බිත්තර සුදු මදයේ තියෙන සංඝටක වලින් ඔයාගේ සම තරණ කරනවා. මූණේ මලානික ගතිය, අඳුරු ගතිය සහ සමේ රැලි වැටුණු ස්වභාවය මේ බිත්තර සුදු මදෙන් අපිට ඉවත් කරගන්න පුළුවන්. තව කඩල පිටි කහ වලින් ඔයාගේ අනවශ්‍ය රෝම ඉවත් කරනවා වගේම සම පැහැපත් කරනවා. මී පැණි වලින් කොපි කුඩු වලින් සම දීප්තිමත් කරනවා. ඇත්තටම මේක හොඳ පැක් එකක්. සතියකට අඩුම තරමේ දෙපාරක්වත් කරලා මාසයක් කරලා බලන්න කොච්චර හොඳ ප්‍රතිඵල තියෙනවද කියලා. මේකට පොඩ්ඩක් කාලය අරන් කරන්න ඕන. මම ඒකයි ඔයාලට මේක හොඳට පැහැදිලි වෙන්න මේක කරලා පෙන්නන්නේ. මේ දෙවෙනි ස්ටෙප් එක තමයි මම මේ ඒ ලේයර් එක උඩින් අනිත් ලේයර් එක මේ විදිහට අලව ගන්න ඕන. මේ විදිහට අනිත් පැත්තත් ඔයාලා මේ විදිහට ඇප්ලයි කරගන්න ඕන.
ওই විදිහට මුළු මූණ පුරාම හොඳට ඇප්ලයි කර ගන්න. ඔයාලට තේරෙවි හොඳ ඝනකමට මේක ඇප්ලයි කරනකොට මට දැනෙනවා හොඳ ඝනට අර බිත්තර සුදු මදේ ශ්‍රාවය නිසා වෙන්නේ නැති හොඳට මූණ තද වෙනවා. හොඳට ටයිට් වෙන ගතියක් දැන් ඔන්න ඔය විදිහට අලවනකොට හොඳට අලවලා ඒක උඩිනුත් ආයෙ ගාලා තව ලේ එකක් යන්න ඕන. අපිට නහය උඩ නිකට වැඩිපුර ගාලා ටිෂුව සලව ගන්න පුළුවන්. එතකොට අර බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් හොඳට මේ අපි දැන් මේක රිමූව් කරනකොට ගැලවිලා එනවා. ගොඩාක් තෙල් සහිත සමක් තියෙන කෙනෙක් නම් මේකට මේ 2.3කුත් එකතු කරගන්න පුළුවන්. මම ඒක ඉතින් එකතු කරේ නෑ. කොහොමත් මේකෙන් ලැබෙන ප්‍රතිඵල ගොඩාක්ම ඉහළයි. අපි ඇත්තටම මේ වගේ මාක්ස් ඒ කියන්නේ වෙළඳ පොලෙන් මිලදීගෙන දානවා. ඇත්තටම ලොකුවට අර ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑනේ. ඇත්තටම ස්වභාවික අමුද්‍රව්‍ය දැන් අපිම හදාගන්නපු මාක්ස් එකක් මේක කිසිම විදියකින් අතුරු ආබාධයක් ඇති වෙන්නේ නෑ. මේ නරක දෙයක් නෙමෙයි ඇත්තටම කියන්නේ හොඳ දෙයක් මූණේ ඔයාලා ගාලා බලන්න. මම ඇත්තටම කරලා තමයි තවත් කෙනෙක්ට කියන්නේ කරන්න කියලා. ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා. අපිට හැමදාම සැලොන් එකකට යන්න බෑනේ. වැක්ස් කරන්න, බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් අයින් කරන්න. ඉතින් ඔයාලට ඔයාලගේ ගෙදරම ඉඳගෙන මූණ ලස්සන කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට අර ලේයර් එක උඩිනුත් හොඳට ඇප්ලයි කරලා ඔයාලා දන්නවනේ මාක්ස් එක අන්න ඒ විදියට ඔයාලට මේ මෙන්න මේ විදියට ඇප්ලයි කරගන්න. දැන් නම් යකෙක් වගේ නේද? ඔයාලට මේක ස්වභාවික විදියට ඇත්තටම වේලෙන්න පැයක් විනාඩි 45ක් වගේ යනවා. එහෙම ඉන්න බැරි කෙනෙක් නම් ඔය වගේ පෑන් එකක් අල්ලන්න පුළුවන්. මම නම් ඇත්තටම ස්වභාවික විදියටම වේලෙන්න ආනවා. දැන් මේ වෙලාව හොඳට ටයිට් වෙලා තියෙන මට කතා කරගන්නවත් බැරි වෙන විදියට ඔන්න ඔය විදියට ආවම තමයි අපි මේක ඉවත් කරන්න ඕන. අනිවාර්යෙන්ම මේ පහත ඉඳන් තමයි මූණේ අයින් කරන්න ගලව ගන්න ඕන. ඔන්න දැන් මාක්ස් එක ගලවනවා. ඇත්තටම හොඳටම ටයිට් වෙලා දැන් මේ වෙලාවේ තියෙන්නේ. ඔයාලට දැනෙනවා පොඩි පොඩි බේබි හා ගැලවෙනවා. එතකොට ඒක දැනෙනවා ඇත්තටම. හැබැයි මේක මේ මාක්ස් එක ගලවන වෙලාවේදී මොනම හේතුවකටවත් ඔයාලගේ හැම ඇදෙන්න දෙන්න එපා. දැන් ඔයාලට පේනවත් දන්නේ මම අනිත් ඇඟිලි වලින් ඒ මාක්ස් එක ඉවත් කරනවා වගේම අනිත් මගේ ඇඟිල්ල මෙහෙම සමට තද කරලා තියාගන්න ගමන් තමයි උඩ තියෙන මාක්ස් එක මම ඉවත් කරන්නේ. ඉතින් මොනම හේතුවකටත් ඔන්න ඔය විදියට සම ඇදෙන්න දෙන්න නම් එපා. ඒ වගේම මේ මාක්ස් එක දැම්මන් පස්සේ ඔයාලා කතා කරන්න, කන්න බොන්න ඒ වෙලාවට ඒ දේවල් පොඩ්ඩක් කරන්න එපා. මොකද ඔයාලගේ සම මේ ඇදෙන්න බලනවා. එතකොට තවත් හොඳ ප්‍රතිඵල කෙසේ වෙතත් රැලි වැටෙන්න බලාවි. ඔන්න ඔය විදියට හිමින් දැන් ඔයාලට පේනවා ඇති මේ හොඳට ටයිට් වුණාම තමයි ඔය විදියට ගලවන්න පුළුවන් වෙන්නේ. දැන් මේ නහය හරිය තමයි ඉවත් කරන්න හදන්නේ. මම ටිකක් අර ඝනකමට අලව ගන්නපු නිසා චුට්ටක් විතර දැන් රිදෙනවා. පොඩ්ඩක් වගේ රිදෙන්නේ, ලොකුවට රිදෙන්නේ නැහැ. දැන් අපි සැලොන් එකට ගියොත් ඔయిత වඩා රිදෙනවනේ. මේ එහෙම ලොකුවට රිදෙන්නේ නැහැ. අර පොඩ්ඩක් තද ගතියත් එක්ක ගැලවෙනකොට චුට්ටක් දැනෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ මම මේ ගලවන විදිය. හැබැයි පොඩ්ඩක් ඉවසීමෙන් මේක බොහොම පරිස්සමට ගලවන්න ඕන. මොනම හේතුවකටවත් ඔයාලගේ මූණේ සම ඇදෙන්න නොදී මෙන්න මේ විදියට හිමින් ගලව ගන්න.
මෙන්න මේ වගේ තමයි ගැලවෙනකොට. අන්න අර වගේ සම ඇදෙන්න දෙන්න එපා. මම ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි එහෙම පෙන්නුවේ. අනිත් අතින් සම අල්ලගෙන තමයි අරක ඉවත් කරගන්න ඕන. පේනව නේද මගේ වෙස් මූණ? ඇත්තටම පැහැදිලි වෙනසක් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේකේ පේනවද දන්නේ මගේ හොඳට නහය දෙපැත්තේ තියෙන black head white head එතකොට නළලේ තියෙන ඒවා. ඉතින් ඇත්තටම මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මේකේ හොඳට තියෙනවා black head white head ගැලවිලා ඇවිල්ලා. ඉතින් ඔයාලට ඔයාලගේ මාක්ස් එකෙන් බලා ගන්න පුළුවන් ඔයාලගේ මේ black head white head ඉවත් වෙන හැටි. මෙන්න අවසානයේ මගේ මාක්ස් එක. මේ විදිහට හොඳට ගලව ගන්න පුළුවන්. දැන් නම් මම මේ මාක්ස් එක ගලව ගත්තන් පස්සේ ඉවත් කරන් පස්සේ මම හොඳට අයිස් කියුබ් වලින් හොඳට මූණ මේ මසාජ් කරලා තමයි දැන් මේ ඉන්නේ. ඔයාලට ඇත්තටම පැහැදිලි වෙනසක් පේනව නේද? ඉතින් මාසෙකට අඩුම ගානේ සතියකට දෙසරයක් මාසයක් කරලා බලන්න මං කිව්වට මේ බ්ලීචින් අඩංගු දේවල් නෙමෙයි කියන්නේ.